A few moments later. හලෝ යාළුවේ ඉතින් ඔයාලට අද අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොකද්ද කිව්වොත් ඉතින් මේ නම් ඉන්නේ අපේ වත්තේ හරිද? අනිත් උන් ටික ඉස්සරහම පට්ට ලැජ්ජයි මචං වීඩියෝ වලට එන්න හරිද? මේ අපේ මල්ලි හැම විතරයි ආවේ හරිද? ඉතින් මේ අද බ්ලොග් එක තමයි උණ බට විශාල තුවක්කුවක් හදන්නේ කෙසේද කියලා හරිද? තුවක්කුවක් නේ වෙඩිල්ලක් ඉතින් මචං මොනවද? රචින්න ගන්න සල්ලි නැත්තම් ඔයා දුප්පත් නම් හඩන්න එපා. ලාමු තෙල් ටිකක් තිබ්බනම් ඇති. හරිද? ඉතින් අපි උණ බට තුවක්කුවක් හදන්න යන්නේ හරිද? දැන් ඒකට අපි උණ බට කපන්න යන්නේ. ඉතින් දැන් උඩහ කැලේ යන්න තියෙනවා මචං හරිද ගිහිල්ලා ලොකු පතුරකින් ලොකු උණ බටයක් කපාගෙන ඇවිල්ලා ඉතින් සුපිරි තුවක්කුවක් අපි හදමු. හරිද? ඉතින් සුපිරි උණ බට තුවක්කුවක් හදමු. දැන් අපි වත්ත අර පෙන්නන්න. ඉතින් අපි වත්ත. මේක. ඒත් තියෙනවා මචං. ඉතින් දූරියන් හැදිලා නේ. දූරියන් කාලේට උඹලට එක එක දූරියන් හදලා අපි කණේවත් පෙන්නන්න. හරිද? ඒ අපි කණේව පෙන්නන්න උඹලට මේ බටේ කඩපු එක බටේ ගහපන් බටේකුත් කඩලා ඉතින් අපේ ගෙදරට වතුර යන බටේත් කඩලා හරිද ඉතින් මචං අපි යන පාරේ ඔයාලට පෙන්නන්න හරිද ඉතින් මේ විශාල දුක්ඛං කටුළු මේ මගේ සෙරප්පු දෙක කරමරේ දුක්ඛං කටුළු දරාගෙන අපි මේ වීඩියෝ එක කරන්නේ ඔයාලා වෙනුවෙන් ඒ නිසා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න හරිද විනාඩි දෙකක් දෙන්න. නෑ විනාඩිය. නෑ තප්පර 10. 10ට ගණන් කරද්දි සබ් කරලා නැත්නම් සබ් කරවන්න. හරිද? උඹලා සබ් කරේ නෑ කියන්නේ මචං. තව කොල්ලෙක්ගේ ලංකාවේ කොල්ලෙක්ගේ මචං උඩට එනවට නෑ කැමති. අපි උන් කැමති හරිද කොහමද? ඒ සබ් කරවල එහෙම ඕනේ. subscribe කරන්න හරිද? මචං ගෙදරට වෙලා ගිල ඉදලා කන්දක් නගින්න බෑ හති. මේ කන්දක් යන්නේ කැම්මේ අනිත් පැත්තට හරවලා ඔයාලට පෙන්නන්න හරිද? ඉන්න. අපි යන ගමන් ඉන්නේ. ඔයාලට පේන්නේ නැති මේ තියෙන්නේ. මේ වත්තට උඩා ඉතින් දූරියන් ගස්සේ හරිද? මේ තනිකර මේ තිත්ති තියෙන දූරියන් මල්. හරිද? ඉතින් අපි මේ තියෙන මල් වලට ඉතින් දූරියන් මල් එහෙම මේ තියෙන. දූරියන් මල් එහෙම තියෙන ඉතින් මේ හැමතැනම දූරියන් කල්ල දූරියන් කනවා වරින් මේ පැත්තේ. හැමතැනම දූරියන්. හරිද? ඉතින් මේ කැලේ හරිද? අපි යනවා. උඩ සෙරප්පු දෙක දුන්නා ගණන් ගන්න ඒවා. යකෝ අයියලා මල්ලිලාගෙන් වැඩ ගන්න නේද? මල්ලිලා අයියලාගෙන් ගන්න. යාළුවේ මේ තමයි කූඩැල්ලෝ. මොකාද? කූඩැල්ලෝ. උණුත් ඉන්න. උණුත් ඉන්න. අපි මේ කැලේ යන්නේ මේ. බලව අපේ පැත්ත ලස්සනයි. අම්බ මේ අවුරුදු පරණ අවුරුද්ද දවසේ අපි මේ වැඩේ කරන්නේ හෙට අලුත් අවුරුද්ද. අර ඉස්සරහ කට්ටිය යනවා හරිද උන් පට්ට ලැජ්ජයි වීඩියෝ වලට එන්න. ඔය නිපුන් කියන එක එහෙම එනම ලැජ්ජයි. ලැජ්ජශීලී පුද්ගලෙක්. මේ නයි එහෙම ඇති ඈ බලාගෙන ඵලයල්ල. කොටි එහෙම මේකේ කොටි ඉන්නවා වලස්සු ඉන්නවා නයි ඉන්නවා පොල්මන් ඉන්නවා ඇත්තටම නැති කෙනෙක් නැති තරම් බලපයිද කැලේ මේ අම්බ කැලෑ මේ පේනවනේ ආය පොඩ්ඩක් වැඩි ලොකුවට පේන්නේ නැති වෙයි මොකද මේ අර මචං ඉන්න තඩි දඩාර කැමරා නෙවෙයිනේ කැමරා එකක් ගේනවා ඉන්නකෝ GoPro එකක් ගේනවා ඉක්මනට එතකොට සුපිරි වීඩියෝ ටිකක් ගේන්න ඔය කැලේ ගිහිලා කට්ටිය දානවනේ මෙන්න කැල බං අපේ පැත්තේනේ කැල තියෙන්නේ හරි මේ වල ඉස්සරහට ගිහලා අපි උණබට කපන දිහෙන් සෙට් වෙමු නැත්නම් වීඩියෝ ගොඩක් දික් කරනවා බොරුවට. යාළුවෝ ඔයාලා පේන ඇති හරිද? විශාල වන ලැහැබක් මැද්දෙන් යන්නේ අර අතේ තමයි මේ කොල්ලෝ ටිකක් යනවා පොඩි උන් ටිකක් ඈ. අපි ඔය මේ ලොකු අයත් එක්ක යන්නේ නැහැ නේ බං ඔය ලොකු ගමන්. නෑ අපි යන්නේ මචං. යන්නේ නැත්තේ මේ දවස් ටිකේ ගියොත් එහෙම වතුර බොන්න වෙනවා. ඒක යම මේ අපි යන්නේ රාස්ස කැලේ ඈ. ඉතින් මේ ඔයාලට පේන ඇති විශාල කැලෑවක් තියෙන්නේ මොකෙක්වත් නැහැ අනිකර ඔයාලට වටේ පෙන්නන්නම් මේ ඇයි ඔය දැන් පෙන්නපු ඩයල් එක තමයි හෙන ලැජ්ජාවෙන් ඉන්නේ වීඩියෝ වලට ඉන්නේ දැන් හරිනේ මේ
අපි ආවා උණපට තියෙන තැනට හරිද? ඔයාලට පේනවාද මේ තියෙන ලොකු උණපට? ඉඳපියවක පොඩක් කෑ ගන්න නැතුව. උණපතුර ගාවට ආවා. මුන්නයි ඉතින් වැද්දු ටික වගේ මේ. ඉතින් මේ තියෙන උණපතුර හරිද? දැන් මේකෙන් කපන්නත් ඕනේ. මේ අපි කපමු ඉතින් දැන් උණ ගහක් බල්ලා කපන්න ඕනේ. පට්ට අමාරු ඉතින් දැන් මේවා කපාගෙන අරයි යනවා කියන්නේ. පල්ලෙහාට අරයි යන්න එපා. අපිට අරයි යන වීඩියෝ එකක් කරන්න බැරි වෙයි. හදන විදිය ගැන ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් ඈ. අපි මේ දැන් කපමු ඉතින් උණ බටය. යාළුවා මේ උණ බටේ කපන ගමන් තියෙන අපි අප්පච්චි ආවා. ඉතින් අප්පච්චි තමයි කපලා දෙන්නේ ඒක. මේ මං කපන්න ගියේ පිහියෙන් කපන එක හරියන්නේ නැහැ කියලා පොරව අරගෙන ඇවිල්ලා ඉතින් අප්පච්චි කැපුවා. දැන් මේ උණ බටේ පාතට පාත් වෙනවා. මේක කපන්නේ. මේක ඇගිල්ලෙන් පෙන්නද්දි පොඩිවට වගේ පේනවා මේ ලොකු ගහක්. ඉතින් ඒක දැන් ගන්නවා. හරි ඔයාලට උණ බටේ කපලා මේ මම වීඩියෝ ගේන ඉස්සරහට පොඩ්ඩක් ඉන්න කට්ටිය. හරි යාළුවෝ මේ ඔයාලට පේනවාද මේ උණ පතුරු වල මේ නිකන් ගෙවල් වගේ මේ උණ ගහක් මේක මේ උණ ගහේ තියෙන උඩට ගෙවල් වගේ මේ හාරලා වගේ. අඩේ මේ කනවා බං කොඩයි කනවා මේ කොඩයි කනවා. මේ කොඩයි කියන උන් දන්නව ඇති ගම්වල උන් නම් දන්නව ඇති නැත්තම් දන්නේ නැති. හරිද? මේ ඇලක් ගාව තියෙන ඉතින් ඔයාලට පේන ඇති මේ. ඇලක් ගාවෙන් තියෙන්නේ මේ ඉතින් මේකේ නිකන් අර මේ ගෙවල් හදලා වගේ තියෙන්නේ. ලොකු උණ පතුරක් මේක මේ උඩිය ගන්න නෙවෙයි. අරක කැපුවා ඒක මේ පාතට ගන්න බැරුව ඉන්නේ. ඉන්නේ කියන්නේ මේ ඉර වෙලා තියෙන්නේ. එහා පැත්තෙන් ගැහුවොත් එහෙම දැන් ඔයාලට තේරෙන්නේ නැහැ මං කියන එක. දැන් මෙතනින් කපලා තියෙන්නේ. හරිද? මේ යටින් කෑල්ලක් ඇතුළටම ඇවිල්ලා තියෙන්නේ. දැන් උතන අපි එහා පැත්තෙන් ගැහුවොත් එහෙම මේ මුළු උණ ඒ කෑල්ලම එන්නේ දැන් අර පැත්තට. හරිද? මේකක් නිකමට හරි ඇවිල්ලා ආපහු ඇදුනොත් එහෙම කෙලින්ම ඉවරයි. ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඉවරයි. හරිද? ඒ කියන මේ පැත්තෙන්ම ගහලා මේක කපා ගන්න ඕනේ. කපාගෙන ඉතින් අපි මේ පාරේ ගෙනියන්න ඕනේ මේ. එන අමාරු යෑමක් තියෙන්නේ. අරගෙන යන්න ඕනේ. හරි ඔයාලට මේ අපි එක දිගට නැතුව දැන් ගිහිල්ලා හදනකොට අපි වීඩියෝ එකක් ගෙවු නැත්තම් ඔයාලට එපා වෙනවනේ. වහහා ඉන්න කියන්. යාළුවා මේ කරුවල වුණා. හරිද? කපලා ඉවර වෙද්දි කරුවල වුණා කියන්නේ හෙනට රෑ වුණා. හරිද? රෑ වුණ නැහැ. ඉතින් තාම 4 5ට විතර ඇති. හරිද? ඒ වුණාට කරුවල. ඉතින් මේ ජනිත් නැමැති පුද්ගලයා විසින් ඉතින් මහා පරිශ්‍රමයකින් මහා ලොකු උණ බටේ අපේ උණ බට තුවක්කුවේ ආයුධය අරගෙන යනවා. ඉතින් මේ සියල්ල සිදු කරේ අප්පච්චි. මුණ පෙන්න ඊ කියන්නේ. ඒකෙන් කවන්නේ. හරිද? අපි අප්පච්චි තමයි ඉතින් මේ කපලා දුන්නේ. හරිද? එතනම ගියොත් අපි try කරාට මචං අපිට මේ වගේ දෙයක් කරගන්න බෑ. බෑ කියන්නේ බං අපිට පුරුදු නෑනේ. හරිද? ඉතින් මේ බොරුවට බනින්න එපා. මූලව්ව උස්සන් යනවා. ඒවා එපා. හරිද? මම වීඩියෝ එක කරන්න එපා. ඒ ටිකේදී විතරයි මේ ඔක්කොම නැත්තම් මම කපනවා මේවා. උණ බට කපනවා. නුව උස්සන් යනවා. මාත් ලොකු පරිශ්‍රමයක් ගත කරනවා. හරිද? මේ යන පාරවල් බලපල්ලකෝ. මේ සියල්ල කරන්නේ කවුරු වෙනුවෙන්ද? උඹලා වෙනුවෙන්. එහෙම කරලත් මේ තාම subscribe කරලා නැත්නම් subscribe පාරක් එහෙම දාපල්ලා. හරිද? අපි මේ channel එකෙත් ඉක්මනට 100k ගහමු. අපේ අනිත් channel එක සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. ඒක ගේමින් ඒක ඔයාලා දන්නේ නැතුව ඇති. ගේමින් බලන්නේ නැති කට්ටිය දන්නේ නැහැ ඉතින්. ඒ channel එක ඒකේ නම් 100k ගහලා තියෙන ඉතින්. මේක මගේ vlogs channel එක. එන කැලේ හරිද මේ කරුවලයි. ඔයාලට මේ අපි ගෙදරට ගිහිල්ලා මේක හදන විදිහේ වීඩියෝ එකක් ගේන්න. අපි එහෙනම් ගියා කොල්ලෝ. Why? I can't understand. යාළුවේ මේක හදාගන්න ආකාරය තමයි ඔයාලට පෙන්වන්නේ. හරිද? දැන් මෙහෙමයි. හරිද? දැන් මේ පොඩි එකෙක්ට කපන්න දීලා කියලා බොරුවට වදන් දෙන්න එපා. හරිද? මේ පොඩි එකාට දුන්නේ මම පෙන්වන්න ඕනේ හින්දා. හරිද? දැන් මේ බොරුවට මුන් ගෙරල්ලා චෙන්සු තියනවා මේ. මුන් චෙන්සු ගෙරල්ලා තියෙන බොරුවට. දැන් මේ චෙන්සු එකෙන් කපන්න පුළුවන් නම් මොකටද බං අරගෙන ගහන්නේ? බොරු කරන්නවා. හරිද? දැන් මේ මූ බොරුවට කපන්නේ. හරිද? මූව දැම්මේ මේ අර බොරුවට අර වීඩියෝ එකේ ඔබලට කියලා දෙන්න එපා. ඒකින් හින්දා මේ ඔක්කොම කැපුවේ මේ අප්පච්චි. හරිද? මේ නැතුව මේක නෙවෙයි. දැන් ඔබලා කියපන් අනේ අර පොඩි එකා පව් එහෙම කියන්න එපා ඈ. මේ හරි වර උට ඒක උත් එකට ගන්න බෑ විහික් කරනවා. හරිද? ඉතින් දැන් මේක මෙහෙමයි. දැන් මෙතන ඔයාලට පේන ඇති මේ ඉස්සරහෙන් කපලා තියෙනවා ලස්සට. දැන් මෙතන හිලක් නෑ තාම. හරිද? වැහිලා තියෙන්නේ. හරිද? දැන් මේකට ඔයා ඕක නවත්තපන් ඇති. දැන් රගපෑ ඇති. මෙතෙන් දැන් අපි නාරස්සනයකින් මේ මෙතන තියෙනවනේ මේ ගැට්ට. මේක කඩා ගන්න ඕනේ. ඊට පස්සේ මේකත් කඩා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතන එකත් කඩා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන එකත් කඩා ගන්න ඕනේ. ඊට පස්සේ මේකත් කඩනවා. හරිද? එතකොට මේ මෙතන ගැට්ටක් තියෙනවා මේක කඩන්නේ නැහැ. හරිද? මේකට තමයි ලාමු තෙල් පුරවන්නේ.
හරිද? එතකොට මේ මෙතන තියෙනවා ලාමු තෙල් පුරවන 1යි 2යි 3යි 4යි 5යි. හරිද? මෙතන පහක් තියෙනවා පුරුක්. හරිද? එතකොට අන්තිම පුරුක කඩන්නේ නැහැ. කඩන්න නැතුව මේ පුරුක් ටික මෙව්ව කරනවා. හරිද? ඊට පස්සේ මේකට ලාමු තෙල් පුරවලා ඊට ටික ඔයාලට කියලා දෙන්නම්. දැන් මේ කියලා දෙන්න ඕනේ හින්දා තමයි වීඩියෝ එක මේ විදිහට ගත්තේ. හරිද? දැන් මේ මෙතන තමයි ලාමු තෙල් පුරවන තැන. මේ අර කිරි මේකෙන් මෙව කරා නම් හරි ඈ. ඔහොම කරලා නිකන් පැලෙයි ඈ. මේ මෙතෙන් තමයි ලාමු තෙල් පුරවන්න හිලක් හදන්න ඕනේ මෙතනින්. ගානකට කපා ගන්න ඕනේ මේ විදිහට. හරිද? මේ විදිහට ලස්සට කපා ගන්න ඕනේ. හරිද? උඹලට අවුරුද්දට පත්තු කරන්න මේ කියලා දෙන්නේ. ගේලාගේ උණ පටයක් තියනවා නම් අල්ලපු ගෙදර එකාගේ හරි කමන්නේ හොරෙන් හරි කපන් වරි. ඉති ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් ලස්සට දැන් කොටුවට කපා ගන්න ඕනේ. හරිද? ඒක ඔයාලට කපාගෙන ඒ ටික පෙන්නන්න. නැත්තම් වීඩියෝ එක දික් වෙනවනේ. මේ අපි මේක හදලා ඉවරයි. හදලා ඉවරයි කියන්නේ ඉතින් අර එන්න මහා පරිමාණෙන් නෑ. හරිද? මෙතන මේ රිදි කෑල්ලක් ගෙට ගහලා ගණන් ගන්න එපා. මේක දැන් ඉස්සරහට පස්සට යනවා. හරිද? ඒකින්ද තමයි මේ කම්බි දාලා තියෙන්නේ. හරිද? ඉතින් මේ ලාමු තෙල් දාලා තියෙන්නේ. හරිද? මේ වැඩේ කියන්නේ දැන් ලාමු තෙල් ගෙවල් වලට ගේන්න හැටි පාර එන පොඩ්ඩක් තිබිලා දැන් මේ තියේද නැත් නෑ. අපි පොඩ්ඩයි තියෙන්නේ. හරිද? දැන් මේක ගිනි තියලා මචං වෙඩි තියන්න තමයි තියෙන්නේ. ඉතින් පේන ඇති ඔයාලට පල්ලෙහා පාරට කෙලින්ම එයිම් කරලා තියෙන්නේ. කවුරු හරි එද්දි එහෙම තිබ්බට වදින්නේ නෑ. වදින්නේ. මේක කාල්තුවක් නෙවෙයි. හරි අපි මේ පත්තු කරලා බලමු. හරිද? දැන් රෑ වීගෙන එනවා. රෑටත් පත්තු කරමු. අපි දැනුත් පත්තු කරලා බලමු. පත්තු වෙයිද දන්නේ නැහැ හැබැයි. නෑ පත්තු වෙනවා. අපි බලමු. Thanks. Love you. Forever. උණ වෙඩිලා හදලා ඉවරයි. ඉතින් මේ පොඩ්ඩක් රෑ වුණා. ඔන්න බලා ගන්න සද්දේ. කොහමද? අරෙන් දුම දාලා කෙලින්ම අරේ එකට කෙලින් සේනවා. ඉතින් මේ ඕන් බලා ගන්න. කොහොම තමයි උණ බටතුවක් කරන්නේ. කොහමද? ඉතින් මේ අපිට පොඩ්ඩක් රෑ වුණා. මොකද පොඩ්ඩක් වෙලා ගියානේ හදන්න. මෙහෙම තමයි ඉතින් කරන්න තියෙන. ඕම් බලා ගන්න ඉස්සරහා. ඔන්න දැක්කනේ. ගින්දර එනවා. මේ තියෙනුත් ගින්දර බලා ගන්න. මේ උම එනවා. ඔන්න මෙතෙන් ඈ ඒ සද්ද බැදලා නෑ තමා. දැන් මේ ඉතින් ඕනේ නැති රචින්න ඕනේ නෑ. අද රචින්න දැක්කනේ. රචින්න වැඩක් නෑ. ඉතින් මේකක් හදාගත්ත කියන්නේ අලියන්නේ ලාමු තෙතරයි. සද්දේ කොහොමද? ඉතින් මේක තමයි මචං අපි දවාලේ හැදුවේ මහන්සි වෙලා. තියනවා යදු බාණ්ඩ. මේ පොඩි එක අපු ගන්න උට පූක ගන්න බෑ. මේ වැඩේ කියන්නේ. මේ ඉතින් අපි හැදුවා යාළුවේ. ඔන්න බලා ගන්න. උට පූක ගන්න බෑ. උට වැඩේ කරද්ද බෑ. මේ ඉතින් අපි ඔහම තමයි පොඩක් කරුවලා ඉතින් ආයේ පේන්නේ නැතුව ඇති. ඉතින් ඔහම ආබාධීව ගන්න. මේ තියෙන කුඩු පිටියේ තියෙන. ඉතින් මේ ඔන්න පැෂර් ලයිට් එක ඔයාලට දාලා පෙන්නන මේ. ඔයාලට පේන ඇති මේ. ඉස්සරහෙන් දුම යනකොට තමයි මේ පූගල දුම යනකොට එහෙන් පත්තු කරලා ලියන්න තියෙන්නේ. ඒක ගියේ නෑ. ඒක මොකද මුගේ ආබාධයක්. ඌ ආබාධ තත්ත්වයකින් පෙළෙන්නේ. මේ අනේ ඔබ කටහනිද බා. ඔබටත් කලින් අපි මෙව්වා යවුවා. ඔබලා හිංචි පිංචි ගාලේ හරිද? හිංචි පිංචි ගාලේ. හිංචි පිංචි ගාලේ අපි මේව හැදුවේ. හරිද? ඔව් ලාමු තෙල් ටිකක් ගෙනාවා නම් මේට වඩා යවන්න තිබ්බා. හරිද? ඉතින් මේ අපිට අදාළ නෑ මචං රචින්න. හරිද? ඉතින් රචින්නක් තියෙනවා. ඔයාලට තව වීඩියෝ එකක් ගේනවා මචං. මොකද්ද? අහස් කූරු 200ක් පත්තු කරන එකපාර 200ක් පත්තු කරන වීඩියෝ එකක්. හරිද? මේ පච ඒ අහස් කූරු ටික ගෙනේ. ලොකු එකක්. අහස් කූරු ටික ගෙනේ. දැන් පත්තු කරන්නේ නැහැ ඒ 200 ඈ. දැන් නිවිලද කොහෙද තියෙන්නේ? බටේ නිවිලද කොහෙද? හරි බටේ. දුමාවේ නෑ බං ඉස්සරහෙන්. දුම ඕනේ නැද නේ බං. ඊළඟට ගෙන්න ගේන්න යා. නම් තෙල් ගේ. යා. ඔබ ගෙනත් දීපන්. ඔබ මේක ලෙහෙරයි මෙතන. හරි. අනේ ඔක්කොම අර හැත්තේ බං. කොහොම සද්ද.
යකෝ තහඩුව තියන්න නැතුව රත් කරොත් එහෙනම් බටේ බැලෙනවා. යකෝ බටේ ගිනි ගන්නවනේ. ඔයාලා මේ අනිවාර්යෙන් මේ බටේ දැන් ගිනි තියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ බටේ ඔයාලා රත් කරගන්න ඕනේ. මේක පත්තු කරන්න කලින්. හරිද? මේ දැන් යටින් මේ හීල් කරලා ඉටි ගියා දුන්නන්ට. හරිද? ඔයාලට මේ බටේ මෙතන තියෙනවානේ මේ වටේට මේ ඔයාලා තහඩු කෑල්ලක් බැද ගන්න. බැදගෙන යටින් ගින්දර ගහන්න. හරිද? ඊට පස්සේ බටේ රත් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ දෙතුන් පාට දීගුවා අතනින් දුම එනවා. දුම එනකොට ඔයාලට තියෙන්නේ මේ මොකක් හරි එකක් පත්තු කරලා ලාමු තෙල් ටිකක් ගාලා මේකේ පත්තු කරා මේකට එබ්බුවා. එච්චරයි. හරිද? පෙට්‍රල් දැම්මා. මේ හරිද ඔයාලා ලාමු තෙල් දාන්න පෙට්‍රල් දාන්න බා. පෙට්‍රල් කාලයි. මේ දැක්කනේ මූ පුස් පත්තු කරන්නේ මුට මේ ඌග ගඩ බෑ. උගේ හති. මේ අපුවා මම වීඩියෝ කරන්නේ. ඈ එහෙම තමයිනේ හැමදාම වීඩියෝ කරනවා දැන්. ඔව් මං හැමදාම වීඩියෝ කරනවා විතරයි බා. පුවා දියා මෙන්නට දියා. මේ ඔයාලට පත්තු කරලා පෙන්නවා ආස්කුරු තව එහෙමයි. හරිද? තව තියෙනවා මේ ආස්කුරු 100 බණ්ඩල් තියෙනවා. තව ඇතුලේ තියෙනවා. හරිද? ඉතින් ඒවත් මේ අපි ඒ වීඩියෝ එකත් ගේන්නම්. හරිද? කැමති නම් කමෙන්ට් එකක් දාපන් ඕනේ කියලා. ජාකබුගුන් එකක් පල්ලෙයඩේ ඒ පාරමු ගිනි තියන්න යන්නේ බටේ තියෙද්දි බෑ. ඔන්න අපි උණ බට තුවක්කුවක් හදන්නේ කෙසේදයි කියලා vlog එක ගෙනාවා. හරිද? ඉතින් දන්න ඇති ගොඩක් කට්ටිය ඉතින් දන්නේ නැති කට්ටියට බලන්නයි ඒකේ පොඩි ආතල්ලයක් ගන්නයි. ඉතින් මේ vlog එක ගෙනාවේ. හරිද? ඒ වගේම අද මම වීඩියෝ එක දාන්න දවසේ අවුරුද්ද. ඉතින් හැමෝටම කියන්න ඕනේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් හැමෝටම සුබම සුව අලුත් අවුරුද්දක් එන්න ඕන කට්ටිය. උඹලත් ඉතින් යටින් මේ කමෙන්ට් එකක් දාපන්. හරිද? ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් මගේ උන් ටිකට. ඉතින් අපි ආස්කුරු 200ක් යවන බ්ලොග් එක දානවා ඊට පස්සේ ඔය කට්ටියට ඒක බලන්න පුළුවන්. කැමති කට්ටිය ඒකත් බලන්න අනිවාර්යෙන්. ඒ වගේම අපිව තාම subscribe කරපු නැති කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් මචං අලුත් අවුරුද්දේ හිත සතුටු වෙන්න මාව subscribe කරන්න. ඔය යට තියෙනවා ඉතින් subscribe bar එක ඔයාලට ඒක නිකන් ඒක උබන්න විතරයි තියෙන්නේ. ඉතින් subscribe කරලා කට්ටිය පුළුවන් නම් support එකක් දෙන්න. එහෙනම් boys අද vlog එක ඉවරයි මේ විදිහට. ඉතින් අපි අලුත් vlog එකකින් set වෙමු. එහෙනම් කට්ටියටම දුස්සරණයි bye කට්ටියටම. එහෙනම් අපි ගියා ඊළඟ vlog එකකින් set වෙමු.